good morning. morning ඉතින් ඔයාලා හැමෝටම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම සෙව්මි. කාලෙකට පස්සේ vlog එකක් අරන් එන්නේ. මේ මොකද මට මේ පහුවෙච්ච දවස් ටිකට කියන්නේ සති දෙකක් වගේ කාලය තුලත මම හිතපු විදියට කිසිම දවසක් මට වැඩ කරගන්න හම්බුනේ නැහැ. මුලින්ම මං කියන්නම්කෝ මං A level කරන කෙනෙක්. එතකොට මං කරන සබ්ජෙක්ට් එකත් එක්ක මේ එහෙම අර වැඩ නොකර ඉඳලා හරියන්නේ නැහැ. මොන සබ්ජෙක්ට් එක කරත් එහෙම තමයි. ඒ වුණාට අර ටිකක් මේ ගොඩාක් වැඩ අතපසු වෙලා තිබ්බා. වැඩ ගොඩ ගහලා තිබ්බා. මට හිතා ගන්න බැරුව හිටියේ කොහෙන් පටන් ගන්නද කියලා. කොහොම හරි මං උදේ 8:10 වෙනකොට ඊයේම හිතුවා. හිතලා කොහොම හරි උදෙන් නැගිටිනවා කියලා. ඒ එලාම් එක ඉතින් ඔයාලා හිතන්න එලාම් එක කියන්නේ බව එලාම් එක තියෙනවා මම ඔෆ් කරලා ආයි හිතාගෙන. කොහොම හරි උදේ වෙලාවට මට 8 වෙනකොට වගේ ඇහැරුණා. ඊට පස්සේ මං හිතුවා දැන් මේක අද කොහොම හරි කරන්න ඕන. කොතනකින් හරි පොඩ්ඩක් හරි පටන් ගන්න ඕන. නැත්තම් මේක කෙරෙන්නේ නැහැ. නැත්තම් මට වෙන්නේ අන්තිමට විභාගෙ ෆේල් වෙන්න. මගේ vlog එක බලන නංගිල මල්ලිලා ඇති. සමහර විට මගේ වයසම අයත් ඇති. මං ඉන්න තත්ත්වයේ ඔයාලත් ඉන්නවා ඇති. ඉතින් මං කියන්නේ මන් දන්නේ මගේ පළවෙනි දවස මූලාරම්භයක් විදියට අද දවස මම කියන්නේ අර ගත වෙච්ච සති දෙකට වැඩිය වැඩක් කරුණා. මොකද ඒ ගත වෙච්ච සති දෙක කියන්නේ මට අඩුම වැඩ කරන්න කියලා ගියාට ඔහේ බලාගෙන ඉන්නවා වැඩ කිරිලත් නෑ. අන්තිමට මම්ම දමල ගහලා එක්ක මට නිින්ද ගිහිල්ලා නැත්තම් මං ඒකෝ එළියට යනවා. එහෙම වෙන වැඩවල මේ හරියට වැඩේට ફોකස් කරලා ඒ වැඩේ විතරක් ඉන්නවනම් ළමයි අපිට අර පාඩම් කරන දේ වුණත් හරියට ඔලුවට යනවා. වෙලා තියෙන්නේ අපි වෙන අවදාන වලින් නම් වැඩ කරන්න ගත්තට පස්සේ අර ඒ දේ ඔලුවට යනවා අඩු. එතකොට අර දැන් අද පාඩම් කරන එක අපිට දවස් 2-3කින් බැලුවොත් මතක නැහැ. කොහොමත් ඉතින් දැන් අද බලපු එක ඔයාලා අහලා ඇති forgetting curve එක කියලා එකක්. ඒක හරි ප්‍රසිද්ධ මෙතඩ් එකක්. ඉතින් අර මේ forgetting curve එකේ දැන් ඔන්න ඔයාලට මේ සතියේ දෙයක් උගන්වනවා නම් ක්ලාස් එකේදී අපි ආයි ඒක අද රෑ බලන්න ඕනි. ඊට පස්සේ ආයි හෙට දවසේ බලන්න ඕන. ඒ බලලා ඊට පස්සේ දීලා homework මොනවා හරි තියෙනම් ඊළඟ සතියේ ක්ලාස් යන්න කලින් අර දවසක් ඇරලා ආයෙ කරන්න ඕනේ. එතකොට අපිට 3 පාරක් විතර රිවයිස් වෙලා. ඊට පස්සේ ආයෙ ක්ලාස් යන්න කලින් දවසේ රැට ආයෙ බලන්න ඕනේ. එතකොට අර අපි අපේ මතකය 100% කරගන්න අපි 4 පාරක් උත්සාහ කළා. එතකොට ඒක ටිකක් දීර්ඝකාලීන මතකයක් විදිහට තැම්පත් වෙනවා. එහෙම මාසෙකින් මාස එකමාරකින් මාස දෙකකින් වගේ අපි කොටසම නැවත රිවයිස් කරන්න දාගන්නවා නම් එතකොට අර අමතක වෙන ප්‍රමාණය අඩුයි. වැඩේ කියන්නේ ඔය ඔක්කොම මමත් දන්නවා ඔයත් දන්නවා. ඔක කෙරෙන්නේ නැති එකනේ. ඒකට හොයාගන්න ක්‍රමයක්. ඒ කියන්නේ ඔයාටම ආවේනික වෙච්ච දෙයක්. තමන් කරන වැඩේට ආස කරන්න. කියන්නේ ඔයා අර කියන්නේ ඒකට නිකන් ඉමේජින් කරගන්නේ. මම මේ එක්සෑම් එක හරි නැත්නම් මට තියෙන අසයින්මන්ට් එක හරි මොකක් හරි. දැන් ඔයාගේ ඉස්සරහට තියෙන දේ. ඒ කියන්නේ මට නම් එක්සෑම් එක. ඔයාලට එහෙම වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට එක්සෑම් එක කියලා ගමුකෝ. මේක මං හොඳට කරගත්තොත් මට කැම්පස් එකකට යන්න පුළුවන්. මට හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්. එතකොට සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. දැන් අද ඔයාට ගොඩාක් අය කියන විදිහ ඔයා තාම ඉගෙන ගන්නවද? අයියෝ මොකද දැන් කී පාරක් කළාද? ඒ වගේ දේවල්. එහෙම නැත්තම් ෆ්‍රෙෂ් අය කෙනෙක් නම් කියනවා ඇති අපි බලමුකෝ කරන හැටි. එහෙම දේවල්. ඕව සාමාන්‍යයි. ඕව හිතන්න එපා. ඔයාගේ අර ඒවට ස්ට්‍රෙස් වෙන්නත් එපා. මේ මූලිකම දේ ඔයා කරන වැඩේට ආසාවෙන් ඉස්සෙල්ලම දැන් පටන් ගන්න කොතනින්ද කියලා හිත ඉන්න එපා. කල්පනා කර ඉන්න එපා. එවලේ තියෙන වැඩේ විනාඩි 5ක් කරනවා කියලා හිතලා මේසෙන් වාඩි වෙන්න හරියට තැනක් තියාගන්න.
ඔයගේ කාමරේ හැඩි වෙලා නම් මේසේ හැඩි වෙලා නම් අස්පස් කරලා ඒ විදියට පටන් ගන්න. හරිද? දැන් ඔය මම උදේ ඉඳන් කරේ ඒ වගේ මට තිබිච්ච කෙමිස්ට්‍රි වැඩ වගේක්. කොහොම හරි හෝම්වර්ක් ටිකක් කරලා දැන් කොහොම හරි මම පැය 2:00ක් විතර 2:00ක් නැත්තම් 2ක් වගේ කරලා. දැන් ඔන්න මම ඊට පස්සේ වොෂේකුත් දාලා ආවා. ඇවිල්ලා කෑවේ නෑ මන්ද වලට. ඊට පස්සේ මම ආයි ඉතුරු ටික කන්ටිනියු කරගෙන ගියා. ඊට පස්සේ කොහොම හරි දැන් අර ටික ටික Tamanට තිවිච්ච වැඩේ කොටසින් කොටස ඉවර වෙනවා කියලා තේරෙද්දී අර ඒක කරන්න ආසාවක් එනවා. මන් දන්නේ මං කියනවට කියන්නේ ඕනතරම් මොටිවේට් ව්ලොග් බලලා ඇති මේ මට හරි ආසයි දැන් ඔයාලා මේක බලලා හරි එක දවසක් හරි වැඩ කරා නම් කමෙන්ට් එකක් තියලා යන්න ඔයාට මේ ව්ලොග් එක ප්‍රයෝජනවත් වුණා කියලා. මම මේක කරන්නෙත් දවසක මට මතකයක් වෙන්න සහ දැන් මේ අර තමන් තනියෙන් පාඩම් කරගෙන අනිත් අය කියන්නේ ගෙදර හැමෝම විනෝද වෙන වෙලාවක තමන්ට විතරක් පාඩම් කරගෙන නිදි මරාගෙන වැඩ කරගෙන ඉන්නොත් ඇත්තට මේක දුකක් නේ. වෙලාවකට හිතනවනේ මොකද්ද මේක ඇත්තෑරලා දාන්නම හිතනවනේ. අන්න එහෙම වෙලාවට තමන්ට අර තමන්ගේ මානසික තෘප්තියක් තියෙන්න ඕනි කියලා කියනවනේ. අන්න ඒකට තමයි මම මේ vlog එක කරන්නේ. කියන්නේ මට ඔයාලගේ අදහස් මාර විදියට වටිනවා. ස්ට්‍රෙස් කියන්නේ ස්ට්‍රෙස් එකේ උපරිමයටම එන දවස් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. වැඩ කරගන්න බැරුව ගොඩ ගැහෙන වෙලාවල් වලට කරගන්න ආයිතින් කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑනේ. ඔයා කරන සබ්ජෙක්ට් වල ඕනම එකක බිඳුව මට්ටමේ නම් ඉන්නේ මාස 3ක් 4ක් කරලා බලන්න. ඒ කියන්නේ අපි මල් පැලයක් හිටවල හෙට මලක් ගන්න බෑනේ අපිට. කියන්නේ ඇටයක් පැල කරලා අපිට හෙට වෙනකොට ඒකේ ප්‍රතිඵලය ගන්න බෑ වගේ තමයි අඩියෙන් අඩිය තියලා කොහොම හරි ඔයගේ හීනේ හැබෑ කරගන්න. එතකොට ඔයාට අර තියෙන බාහිර බලපෑම් හැමදේම එදාටත් තියෙයි. හැබැයි එදාට ඔයාට ඒකව දැනෙන එකක් නෑ. අද ඔයාට මේ දේවල් දැනෙන්නේ ඔයා ගාව අර මොකක්ද ඒකට කියන්නේ? ඔයා ගාව ඒවට මුණ දෙන්න තරම් හයියක් නැති හින්දා. හැබැයි එදාට ඔයා ගාව ඔයාගේ ඉගෙනීම, ඔයාගේ රස්සාව, ඔයාගේ අර මොකද්ද ප්‍රතිරූපය හැමදේම හැදිලානේ තියෙන්නේ. හිතන්නකො නිකන් හරි ෆේල් වෙනවා කියලා. මං කියන්නේ දැන් මෙහෙමයි. ඔයාට මේ එක්සෑම් එකට දැන් අපි A level ගැන කිව්වොත් තව මාස 6:00ක් වගේ තියෙනවා. 7ක් කියලා ගමු 6:00ක්. ඔව් 6:00ක්. ඉතින් දැන් පටන් ගත්තත් ඔයා ඉන්නේ S එකක්වත් නැති මට්ටමේ නම් සබ්ජෙක්ට් 3ම. මේ vlog එක බලනවා නම් ඔයා අනේ පටන් ගන්න හෙට වෙනකොටම. හෙට කියන්නේ මේ දැම්ම පටන් ගන්න. මං කියන්නේ කරන්න තියෙන වැඩ පොඩ ඔයා කොටස් කරගෙන ඔක්කොම ගැන හිතන්න යන්න එපා. පුළුවන් නම් මේසේ දැන් ඔයාට තියෙන ඔක්කොම පොත්වල ඔක්කොම වැඩ තියෙනම් ඒ පොත් ටික අයින් කරන්න. ඒ කියන්නේ අයින් කරන්න කියන්නේ වෙන තැනකින් තියලා නැත්තම් ඔයා වැඩ කරන තැන වෙනම තැනකට කුසාලෙට නැත්තම් මේසෙම අනිත් පැත්තකට ඒ වගේ තියාගන්න. මමත් වැඩ කරන තැන් දෙකක් තුනක් තියෙනවා. දැන් vlog එකේ වුණත් මම මේසේ අර ජනේලේ තියෙන පැත්තට එක සැරයකට එනවා. ආයි ටිකකින් පැයකින් විතර අනිත් පැත්තට යනවා. එහෙම අර නිදිමත නැති කරගන්නවා වගේම මේ කම්මැලිකම නැති කරගන්න තමයි මාත් ඒ වගේ දේවල් කරේ. ඇත්තටම දැන් මේ පහුවෙච්ච සති දෙකේ මට එහෙමවත් වැඩක් කරගන්න බැරි වෙච්ච හින්දා කොහොම හරි මට තිබුණා ඉනෝගනික් වල පළවෙනි සතියේ වැඩ ටික ඒ ටික ඉවර කරගන්න එක තමයි මම මුලින්ම කරගත්තේ. දැන් මං හිතන්නේ හවස 3ට 3:00ට වගේ ඇති. පොඩි වැස්සකුත් ගියා. ඊට පස්සේ මං දැන් ඔය කරන්නේ මේ ටියුට් එක ආයි රිවයිස් කරලා ඉවර වෙලා ඒකේ අගට තිබුණ පාස් පේපර් ප්‍රශ්න ටිකක් ඒ ටිකට විවරණේ හදාගෙන යනවා. දැන් ඕක හැදුවට පස්සේ මං ආයි සර් කියලා දෙන විදියට ආයි බලන්න ඕන අඩුපාඩු. මොකද මම දන්නේ ඔය මම ලියන හැමදේම හරිද කියලා. කොහොම හරි මට උනත් දවස් වැඩක් කරා කියලා අර හිතට දැනෙන්නනේ.
ඒක හින්දා මම කොහොම හරි අල්ලගෙන ගියා. ඒ ඇරත් මම මේ බ්ලොග් එක කරන්න ඕනත් හින්දා ඒකත් ඔළුවේ තියෙන හින්දා මම අතෑරියේ නෑ, කොහොම හරි කරගත්තා. ඒ කියන්නේ හවස් වරුව මට මං හිතනවා ඵලදායී වුණා කියලා. හැබැයි මෙහෙමයි මේ අර සැරින් සැරේ නැගිටලා ගියපු වෙලාවල් වලට මට එළියට ගියාම දැන් අර ගොඩක් දවසකින් වැඩක් කරන්න ගත්තේ. එළියට ගියාම ආයි මතක නෑ දැන් මොකද්ද කර කර හිටියේ කියලා. මේ අම්මා හරි කවුරු හරි කෑ ගහලා කිව්වම තමයි ආයේ කාමරේට එන්නේ. මුලින්ම තමන්ගේ සෙල්ෆ් ඩිසිප්ලින් හදාගන්න ඕනේ. ඇත්තටම ඉගෙන ගන්න ළමෙක් විදිහට ෆෝන් එක පාවිච්චි කරන්නේ නැතුව තමන් කරන වැඩේට 100%ක්ම ફોකස් කරලා එතකොට තව දැන් පිටින් බාහිරින් ඔයාලා ගෙදර අය කෑ ගහනවා නම් ඒවට හුඟක් නොදී ඔයාටම තනියෙන් වැඩ කරන්න පුළුවන් නිදහස් තැනක් හොයාගන්න. පාඩම් කරනවා කියන එක මෙහෙමයි. අපි පොත බලාගෙන ඒක ඔහේ කියවුවා කියලා වැඩක් වෙන්නේ නෑ. පාඩම් කරන එක මෙහෙමයි. දැන් අර අපි පොතේ තියෙන දේ විදියටම කියවලා යන්නේ. ඒ කියන්නේ පොත කියවුවා කියලා වැඩක් වෙන්නේ නෑ. හරිද? ඒ කියන්නේ පොත කියවන එක අපි කරන්න ඕන. දැන් අපි එක කොටසක් එක පාර්ට් එකකට අපි දැන් ඔන්න හිතන්නකෝ මුළු පාඩමක්ම තියෙනවා. පාඩම කාලච්ඡේද ඉස්කෝලේ උගන්වනවා සමහර විට මාසයක් දෙකක් විතර. අපිට මේ පාඩමම තියෙනවා කියලා හිතලා මුළු පාඩමම බදාගත්තොත් අපිට එකපාර එක කරගන්න වෙන්නේ නැහැ. ඒකට අපි කරන්න ඕන ওই පාඩමේ තියෙන ඉස්සෙල්ලා අනුමාත්‍රකාවක් තෝරගන්න ඕන. හිතන්නකෝ ආහාර ජීර්ණ පද්ධතිය කියලා. දැන් ඕක තියෙන්නේ බයෝ වල නම් පස්වෙනි පාඩමේ. දැන් පද්ධති ගොඩක් තියෙන පාඩමින් අර ආහාර ජීර්ණ පද්ධතියේ තව පොඩි කොටස් තියෙනවානේ. එයින් එක කොටසක් විදියට අරගෙන අර කොටස හොඳට ඉස්සෙල්ලා එකපාරක් කියවන්න. කියවලා ඉවර වෙලා ඔයා බලන්න පොත වහලා ඉවර වෙලා ඔයා ඒ කියවපු නිකන් නෝමලි කියවන්න අවදානෙන්. හැබැයි ඒ කියවපු දේ ඔයාගේ ඔළුවේ තියෙද කියලා. ඒ කියන්නේ ඒ වචනම නොවුනත් ඔයාට ඒකේ අදහස ඔළුවට ගිහින් තියෙද. එහෙම නැත්නම් ඔයා ආයෙ සැරයක් කියවන්න. ඊට පස්සේ ඔයා දැන් ඒකෙන් කටුවට ෂෝට් නෝට් එකක් හදාගන්න. ඒ කියන්නේ මූලික කරුණු ටික විතරක් තියලා. ඊට පස්සේ දැන් එහෙම ඔයාට එකතු වෙනවනේ සමහර විට ඔන්න පිටු 5ක් 6ක් වගේ ගියාම හිතන්නකෝ මේ පද්ධතිය ඉවර වෙනකන් ඔයා බැලුවා කියලා බලලා දැන් පොත වහලා ආයෙත් මතක් කරන්න ඔයා මොනවාද මේ කියෙව්වේ මොනවාද ඔලුවට දාගත්තේ එහෙම. ඊට පස්සේ කොලේක තනියෙන් ඔයා ඒ දේවල් ලියන්න. ඔන්න ඔය වගේ. ඉතින් දැන් ඔයාලා පාවිච්චි කරන විට වැඩි වෙනස් දේවල් තියෙනම් කමෙන්ට් එකකින් මටත් කියන්න, මමත් try කරලා බලන්න. ඉතින් ඔන්න දැන් මගේ මං කර හිටපු වැඩ ටික මම පොඩි වෙලාවකට නවත්තලා දවල්ට කන්න යනවා. කාලා කොහමරි මම විනාඩි 30න් එනවද බලන්නකෝ. කොහමරි ඒක අර මට වෙන්නේ නෑ. මීට කලින් වෙනවා හරි අඩුයි මට ඒක. මේ වෙලාවට වැඩ කරන එක අනිවාර්යයෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනි. මං හරියටම ලියලා තිබුණේ කොහොම හරි 4 වෙනකොට එනවා කියලා. මම විනාඩියක් වගේ තියලා ආවා. ඊළඟ සෙෂන් එක විදිහට මං 4-5 ගත්තේ පැයක්. මට මේ පැයේ නම් රෙකෝඩ් මුකුත් ගන්න ඕනේ නැහැ. මේ ඉන්නේ අපේ ඔහාසි බබා. මෙයා ඇවිත් තියුනේ මාව බලලා. ඉතින් එයා එක්ක චුට්ටක් වෙලා කතා කර ඉඳලා ඊට පස්සේ මම ආයේ කාමරේට එද්දි 7:06යි. ඒත් මම පැයක් මුකුත් කළා නෑ. 8:10ට තමයි ආයේ වැඩ පටන් ගන්න තියෙන්නේ. මම වැඩ නවත්තලා තියෙන 9:20ට. මං අද හිතපු විදිහටම අද දවසේ වැඩ ටික නොවුනත් හැබැයි මම අර කලින් දවස් වලට වැඩිය ඵලදායී විදිහට ගත කරා. ඉතින් ඔයාලට මේ බ්ලොග් එක බලලා මොකද හිතුනේ කියලා කමෙන්ට් කරන් යන්න. බයි.